CapCut කියන්නේ අපි හැමෝම වගේ වීඩියෝ එඩිට් කරන්න පාවිච්චි කරන software එකක්. ඉතින් CapCut එක කලින් සම්පූර්ණයෙන් free තමයි හැමෝටම දීලා තිබ්බේ. ඒත් මේ විදි CapCut එකේ basic edit feature පව පාවිච්චි කරන්න අපිට pro license එක purchase කරන්න වෙලා තියෙනවා. මේ වීඩියෝ ගන්න තිබෙනා හිටියොත් අද මම කියලා දෙනවා කොහොමද CapCut එකේ pro features freely use කරන්නේ කොහොමද කියලා. ඉතින් මම අද මේ කතා කරන්නේ free trial එකක් ගැනවත්, crack එකක් ගැනවත්, mod එකක් ගැනවත්, ඔය වගේ දෙයක් ගැන නෙමෙයි. CapCut එකේ තියෙන පොඩි issue එකක් පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ ලේසියෙන්ම කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ ගන්න තිබෙනා ඉන්න මම අද කියලා දෙනවා කොහොමද CapCut එකේ pro features ඔක්කොම free use කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉස්සලාම like කරන් යන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් chatting subscribe කරලා එකතු වෙන්න. welcome to tech by Sadhu. ඉතින් first step එක තමයි ඔයා මුලින්ම CapCut PC version එක download කරගන්න ඕනේ. ඉතින් ඔයාලට යටින් description එකේ මම link එක දීලා තියෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ CapCut කියලා search කරලා මේ විදිහට CapCut එකේ desktop PC setup එක මේ විදිහට download කරගන්න. right ඉස්සරහම step එක තමයි මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ CapCut PC version එක download කරගන්න එක. ඔයාලට පුළුවන් යට description එකේ තියෙන link එකෙන් නැත්නම් Google එකට ගිහලා මේ විදිහට CapCut PC version download කියලා search කරගන්න. එතකොට ඔයාලට බලන්න මේ විදිහට first link එකෙන් CapCut official site එක link එක මේ විදිහට open වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් CapCut එකේ official PC setup එක මෙතනින් download කරගන්න එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට CapCut එක install කරගන්න එක. right install කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් CapCut එකේ මේ විදිහට version එක නැත්නම් ඔයාගේ interface එක load වෙනවා. ඔයාලට කරන්න තියෙන new project ගිහිල්ලා normal විදිහටම සාමාන්‍ය විදිහට වීඩියෝ එක edit කරන් යන්න. ඉතින් ඔයාලා දන්නවා ඉතින් CapCut එකේ අපිට pro features timeline එක ඇතුළේ use කරන්න පුළුවන්. අපිට export කරන්න දෙයක් තමයි මේ විදිහට pop up එකක් එන්නේ pro version එක buy කරන්න කියලා. ඉතින් අපි යන්නේ මෙන්න මේ pop up එක bypass කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ normally මේ විදිහට ඔයාගේ වීඩියෝ එක pro features දාලා final look එක එන විදිහට මේ විදිහට timeline එක edit කරගන්න එක. right මේ විදිහට මම පොඩි pro features ටිකක් add කරගත්තා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ normal විදිහට මේ විදිහට pro features දාලා ඔයාගේ වීඩියෝ එක edit කරගන්න. ඉතින් දැන් ඔයා මෙන්න මේ විදිහට export button එක click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට pro package එක මෙන්න මෙතනින් pro package එක buy කරන්න කියලා මේ විදිහට pop up එකක් open වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ pro features use කරපුවා අපි වීඩියෝ එක ලේසියෙන්ම export කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ pop up එක cancel කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ control A button එක මේ විදිහට press කරගන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට timeline එකේ තිබ්බ ඔක්කොම elements ටික මේ විදිහට select වෙනවා. දැන් ඔයා කරන්න ඕනේ right click කරගන්න. right click කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන create compound clip කියලා option එකක් තියෙනවා. අන්න එක click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ timeline එකේ තිබ්බ ඔක්කොම elements ටික එක clip එකකට මේ විදිහට හැදෙනවා. දැන් ඔයා කරන්න ඕනේ ආයෙත් මේ clip එක right click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන pre-process compound clip කියලා option එකක් තියෙනවා. අන්න එක click කරගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට අපේ timeline එකේ අර ඔක්කොම elements එකතු වෙලා හැදුණු පොඩි timeline එක මේ විදිහට pre process වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් 103 4 කියලා මේ විදිහට පෙරීගෙන යනවා. ඉතින් ඔයා මේක 100%ක් වෙනකම් පොඩ්ඩක් ඉන්න ඕනි. right මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් දැන් මගේ clip එක pre process වෙලා ඉවර වෙලා තියෙන්නේ. ඉතින් දැන් තමයි හොඳම tip එක. ඉතින් මේ tip එක හරහා තමයි අපි මෙන්න මේ pre process වෙච්ච clip එක නැත්නම් අපේ pro features use කරලා හදපු වීඩියෝ එක export කරගන්න යන්නේ. මුලින්ම කරන්න ඕනේ Windows key එකයි R එකයි මේ විදිහට press කරගන්න ඕනේ. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට run box එක මේ විදිහට open වෙනවා. මෙන්න මෙතන මේ තියෙන box එකේ ඔයා type කරගන්න ඕනේ app data කියලා. මේ විදිහට app data කියලා type කරගෙන ඔයා මෙන්න මෙතනින් okay button එක click කරගන්න ඕනේ. click කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට folders කීපයක් open වෙනවා. මෙතනින් ඔයා මෙන්න මෙතන තියෙන local කියලා folder එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් පහළට ගියාම දැන් ඔයාලට මෙන්න මෙතනින් CapCut කියලා folder එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට CapCut folder එක අස්සට ගියාම මේ විදිහට user data කියලා folder එකක් තියෙනවා. අන්න ඒකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයා මෙන්න මෙතනින් යන්න ඕනේ projects කියන folder එකට. ඉතින් ඔයාලට පොඩ්ඩක් යට ගියාම බලන්න පුළුවන් මේ විදිහට projects කියලා folder එකක් තියෙනවා. අන්න ඒක ඇතුළට යන්න ඕනේ. right ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට තව folders කීපයක් මේ විදිහට open වෙනවා. මෙතනින් ඔයා මෙන්න මේ මෙතනින් තියෙන draft folder එක මේ විදිහට open කරගන්න ඕනේ. right දැන් ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ CapCut එකේ හදලා තියෙන project හැම එකටම අදාළව මේ විදිහට folders ටිකක් තියෙනවා. දැන් ඔයා කරන්න ඕනේ ආයෙත් ඔයා CapCut එකට යන්න. CapCut එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන උඩින්
මේ විදිහට පොඩි නම්බර් එකක් තියෙනවා. ඉතින් මේක තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එකට අදාළ ප්‍රොජෙක්ට් නම්බර් එක. ඉතින් ඔයා මෙන්න මේක මතක තියාගන්න ඕනේ. ඉතින් මගේ නම් දැන් තියෙන්නේ 0.205යි මේ විදිහට එක මේ විදිහට වරහන් ඇතුලේ තියෙනවා. ඉතින් දැන් ඔයා අර කලින් අපි ඕපන් කරපු ෆෝල්ඩර්ස් වලට ගියොත් ඔයාලට බලන්න පුළුවන් ඒ අංකයෙන් මේ විදිහට මෙන්න මෙතන ෆෝල්ඩර් එකක් තියෙනවා. ඉතින් අපි පාක් බලගමු 0.205යි එක. ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මෙතන ෆෝල්ඩර් එක තියෙනවා. අන්න ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට තව ෆයිල්ස් ටිකක් ඕපන් වෙනවා. මෙතන ඔයා යන්න ඕනේ resources කියන ෆයිල් එකට. ඊට පස්සේ ඔයා යන්න ඕනේ combination කියන ෆෝල්ඩර් එකට. ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපි ප්‍රී ප්‍රොසෙස් කරපු ඔක්කොම ක්ලිප් ටික මෙන්න මෙතන ලිස්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ක්ලිප් එක ක්ලික් කරලා ඔයා මෙන්න මේක drag කරගෙන drop කරන්න ඕනේ අපේ CapCut timeline එකට. right ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි ප්‍රී ප්‍රොසෙස් කරගත්ත ක්ලිප් එක මේ විදිහට අයින් කරලා දාන්න. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මේ මෙතන තියෙන්නේ අපි අර pro features use කරලා හදපු වීඩියෝ එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේක normally දැන් export කරගන්න එක. ඉතින් දැන් මම මේ විදිහට අර folder එකකින් මෙතෙන්ට drag and drop කරගත්ත අපේ වීඩියෝ එක. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ export button එක click කරලා ලේසියෙන්ම අපි අර pro features use කරලා හදපු වීඩියෝ එක export කරගන්න. ඉතින් ඔයාලා දකින්න ඇති කලින් අපි මේක export කරන්න හදද්දී pro එක ඉල්ලලා ඒ කියන්නේ අපි pro subscription එක buy කරන්න කියලා මේ විදිහට box එකක් open වුණා. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් අපි අර pro features ඔක්කොම use කරලා හදපු වීඩියෝ එක මෙන්න මේ method එකෙන් අපිට පුළුවන් වෙනවා ලේසියෙන්ම export කරගන්න. ඉතින් මේ විදිහට තමයි CapCut එක use කරලා ලේසියෙන්ම pro features ටික ඒ කියන්නේ CapCut එකේ තියෙන pro features use කරලා ලේසියෙන්ම වීඩියෝ එකක් freely export කරගන්නේ. ඉතින් අද අපි කතා කරලා කොහොමද CapCut Pro version එකේ තියෙන දේවල් freely use කරන්න කොහොමද කියලා. ඉතින් මම දන්නේ CapCut එක මේක notice වෙලා තියෙනවද කියලා. ඉතින් CapCut එකේ ඉස්සරහට මේක notice වුණොත් එහෙම මේක එයාලා ක්ලෝස් කරලා දායි. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා දැන් ඔයාගේ තියෙන version එකේ මම මේ අද කියලා දෙන trick එක වැඩ කරා නම් ඔයාගේ version එක කිසි විදිහකට අප්ඩේට් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාගේ version එක ඉස්සරහට අප්ඩේට් කරොත් එහෙම CapCut එකට මේක notice වෙලා තිබ්බොත් එහෙම එයාලා මේ විදිය මේ method එක ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔයා CapCut එකේ version එක latest version එකට තාම වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් මේක දිගටම තියාගන්න CapCut version එක අප්ඩේට් කරන්න නැතුව. ඉතින් මේ විදිහට තමයි CapCut එකේ pro features ලේසියෙන්ම freely use කරන්නේ. ඉතින් මේ වගේ video බලන්න කැමති නම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් යටින් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තවත් video එකකින් ආයෙත් සෙට් වෙමු. මේ tech by සඳරු.